සඳ සාවි අයියා වික්මන්ට පිළිවෙලක් කරගන්න පුළුවන් වුණා. තාත්තයි මායි ඔයාව එක්කගෙන ඉන්දියාවට යනවා. අවුරුද්දක් විතර එහි ඉන්න ඕනේ ඔයාව සනීප කරගන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. අම්මා හදන්නේ අපේ අයියාව පිළිවෙලක් කරන්නද? එහෙනම් ඉතින් ඔක්කොටම කලින් එයාගේ කකුලේ ලණුවක් දාලා බැඳලා තියන්න වෙයි ඔය අරේමිය දුවනවට. පිරිමි ළමයි එහෙම තමයි දුව. ගෑනු ළමයි වගේ නෙමෙයි. දුවනවා පනිනවා. ඒ වුණාට ඉතින් කසාද බැඳහන් ඕව අඩු වෙලා යනවා. තැම්පත් වෙනවා. අද ලැබෙන්නේ අද සතියේ වාසනාව ජයනියතයි කෝටි දෙකමාරක වාසනාව එන්න උරගාලා බලන්න ජයනියතයි සතියේ වාසනාව අදයි අදින්නේ අදයි අම්මේ අනේ අපි ගන්න එකක් අරගෙන මේ ළමයාව යවන්නකෝ මේ ළමයාගේ වෙළඳාම කරගන්න අනේ මේ බහැකක දාන්න නැතුව කෑන් ගහන් දහන්කෝ අම්මගේ වැඩේ කරගන්න. බටක් ටිකක් එකක් ගන්න ඕන නම් සල්ලි දීලා ගනි. අනේ මේ මට ඕන නැති ටිකට් එකක් නැහැ. අප්පට බෝල. ඒකේ ගැසිල්ල බලහල්ලකෝ. අර කිටක් තියන්නේ ඔය ගැසිල්ලම තමයි. ඕකට කියන්නේ අස්පකුලප්පුව කියලා. අද ජයනියතයි සතියේ වාසනාව කෝටි දෙකමාරක ජයමල්ල අදයි අදින්නේ මේක කොල්ලොම පහුගිය ටිකේ ආවේ නැත්තේ. මං නිකන් කන්දක් බැරුව වගේ උන්නේ ටිකට් එකක් ගන්න නැතුව. හැබැයි මම මොකයින්ද උනේ කියන්නේ. එන්න හැදුණානේ හාමිනේ වෛරස් වුණා. ඊට පස්සේ බයිසිකලේ ලෙඩ වුණා. සුමාන 2ක් විතර ගියා. ඈ බයිසිකලේද මේ මට මේ ටිකට් එක දියා මේක ඕන් හාමිනේට ජයම වෙන්න ඕනේ. හදා 17යි 35යි හරි දා ඕන් සල්ලි අට ඉතුරු සල්ලි දියා මෙදා පාර ආයි වචන දෙකක් නෑ මේ ළමා හාමිනේගේ. ඒක ඇදුනොත් ආයි මට බයිසිකලේ අරන් දෙනවමයි මම. මෙදා සැරේ කෝටි 2 ඕන් ළමා ගෙදරටම තමයි. එහෙනම් හාමිනේ ඕන් අපි ගියා. හොඳයි. කෝටි 2ක් සඳ සාවි